හිරු ටීවී ඔස්සේ එකතුලා ඉන්නේ දාන්න 5ක් එක්ක. මොකද කියන්නේ? ශ්‍රී ලංකාව කරනවද මාත් එක්ක? අද දවසෙත් එකතුලා ඉන්නවා අපිත් එක්ක ලංකාවේ ඉන්න සුපිරි තරඟකරුවන් 4 දෙනෙක්. මගේ හිත මිත්‍ර, ඔයගොල්ලෝගේ ආදරණීය කලාකරුවන් 4 දෙනෙක්. මුලින්ම සූදානම් මේ කලාකරුවන් 4 දෙනා අඳුනලා දීලා ආරම්භ කරන්න අද දවසේ දාන්න 5ක්. මුලින්ම මම පටන් ගන්නවා නම් මගේ දැන් නිශ්ශබ්දලා ඉන්නවා කට්ටිය. මෙච්චර කතා කරගෙන හිටියා. මගේ වම්මත පැත්ත කෙලවරින් සති ගණනාවක්ම උත්සාහ කළා මේ තරඟකරුවාව සහභාගී කරගන්න. මොකද ඔය නිශ්ශබ්ද කියනකම් බලන් හිටියේ. නිනෝ ආර්ලිය ජයකොඩි අයිබෝන් මොකද වෙන්නේ මේ දවස්වල? සුපුරුදු වර්ධ ඉන්නවා ඉතින් වැඩ කරගෙන යනවා. වැඩ කරගෙන යනවා. මොකද ඔයා සම්බන්ධ කරගන්න මෙච්චර අමාරුනේ මට. වැඩ නිසා. නැත්තම් නිකන් පොඩ්ඩක් ඩිමාන්ඩ් පෙන්නුවේ නෑනේ. පෙන්වන්න දෙයක් නෑ මට. එනවා මේ දවස්වල හිරු ටීවී ඔස්සේ එක විකාශය වෙනවා ටෙලිනාට්‍යයක්. මම හිතන්නේ හෙට අනිද්දා තව ටික දවසකින් ඒක ඉවර වෙනවා නාට්‍ය. alright. රූගත කිරීම අවසానයි. මොකද තියෙන ප්‍රතිචාර හොඳයි. මොකද අහිංසක වුණේ යා එක පාට. රංගපාන බලමු. ඒ තමයි මගේ පළවෙනි තරඟකරුවා නිනෝ අර්ලිය ජයකොඩි. සූදානම් මගේ දකුණු අත පැත්ත කෙළවරට යන්න. මගේ පළවෙනි තරඟකාරිය අද දවසේ අක්ෂා සුදාරි. සුබුදෑසන. මොකද නිශ්ශබ්දව? නෑ නිශ්ශබ්ද නෑ. ඉතින් දැන් පටන් ගත්තේ. මොකද එන්නේ අක්ෂා මේ දවස්වල? මේ දවස්වල වැඩි කරගෙන යනවා. වැඩ ටික කරගෙන යනවා සුපුරුදු පරිදි. වෙලාවට වැඩ කරනවා කියලා ආරංචියක් ඔව් අදත් මම කලින් ආවේ මම තමයි පළවෙනියට ආවෙතට. මොනවද අක්ෂා මේ දවස්වල හිරු ටීවී ඔස්සේ විකාශ වෙනවා? ඔව් හිරු ටීවී එකේ මම වැඩ කරනවා කොහොමද ප්‍රසන් කරනවා. හිරු ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා බොහොත් සුන්දර කියලා. ඒකත් එක්ක මගේ අනිත් වැඩ කටයුතු කරගෙන යනවා. එතන අපේ පළවෙනි තරඟකාරිය අක්ෂා සුදාරි. සූදානම් මගේ මම්මද පැත්තේ ඉන්න මගේ දෙවෙනි තරඟකාරිය කලකට පස්සේ හම්බ වෙච්ච රුවන්ගි රත්නායක. අයිබෝන්ඩ. අයිබෝන්. ඔයත් වෙලාවට වැඩ කරන කෙනෙක් කියලා මට කියනවා දිජ්ජලෝ. ඔව්. මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ටෙලි නාට්‍ය 3ක වැඩ කටයුතු කරගෙන යනවා. ඒ තමයි මගේ දෙවනි තරඟකාරිය. අපේ දෙවනි තරඟකරුවාව හඳුල්ලා දෙනවා නම් මේ තරඟකරුවා මට පොඩ්ඩක් විශේෂ තරඟකරුවෙක්. මම පොඩි කාලේ ඉඳන්ම අඳුරන තරඟකරුවෙක්. මට හුඟක් හිතවත් තරඟකරුවෙක්. දකුණු අත පැත්තේ ඉන්නවා. දැන් නම් පොඩ්ඩක් කරදරයි දැන් කාලේ මේ කාලේ එනකොට පොඩ්ඩක් කරදරයක් කියලා තමයි තියෙන්නේ මගේ ජීවිතේට. කොණ්ඩෙත් කපලා ඉන්නවා. අසංග පෙරමාත්මයා ඉන්නවා. සුබුදෑසන. සුබුදෑසන. මොකද මේ මිනිස්සුන්ට හේතුව ආවේ? ඔයා නෑද ප්‍රශ්නද ඔයාලට? මේ මටත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා. අලුත් ටෙලිනාට්‍යයක් පටන් ගන්නවා. ඉතින් ඒකට මේ පරිත්‍යාගය කරන්න සිද්ධ වුණා. මේ අසංග මේ දවස්වල විකාශ වෙනවා ආටක නාටක. ඔව් ඒක මම හිතන්නේ හිරු එකේ බොහොම ජනප්‍රිය වැඩසටහන. ඒ විහිළු ටිකත් කරගෙන යනවා. ඉතින් ඒක මම මේ තරඟ කරන්නත් ආවා මෙතනට. රයිට් මේ තමයි අද දවසේ මගේ තරඟකරුවන් 4 දෙනා. මේ තරඟකරුවන් 4 දෙනාත් එක්ක තමයි අද දවසේ සූදානම දාන්න 5ක් තරඟ කරන්න. අපේ පළවෙනි ගේම් රවුන්ඩ් එකට යනවා නම් පළවෙනි ගේම් රවුන්ඩ් එකේ නම රේසින් කාස්. හරි. කවුද ඉස්සෙල්ලාම අවස්ථාව ලබා ගන්නේ? නිනෝ ජයකොඩිගේ කණ්ඩායමද අසංග පෙරේර මහත්මයාගේ කණ්ඩායමද? අසංග පෙරේර මහත්මයා. අපි නේදී ඕන වෙලාවක සූදානම්. අසංග පෙරේර මහත්මයාට මම ලබා දෙන අවස්ථාව රතු පාට කායක ලබා දෙනවා. ඒකද? ඔව්. බලමු අයිලං කයිද කියලා. තරඟ අවස්ථාව ලබා දෙනවා සංග මේ දැන් 2යි ස්ටාර්ට්. විනාඩියක් කාලයක් තමයි සංගයට හම්බෙන්නේ. පුළුවන් තරම් ඉක්මනින් මේක යන්න ඕනේද? ඔව් ඉස්සරහට යන්න ඕනේ තමයි මොකද කරන්නේ? යන්න විතරයිනේ. උත්සාහ ගන්න. යන්න විතරයි. කප් කඩාගෙන එළියට කප් ෂොට් යන්න බෑ. ට්‍රක් එක කඩලා එළියට යන්නත් බෑ සංගය. බොහොම හොඳයි. එක ක්‍රප්පයක් ක්‍රොස් කරනවා. විනාඩි කාලයක් හම්බෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනින් උත්සාහ කරලා ඉදිරියට වැඩයි දිනනවා. උත්සාහ කරන්න. කාලේ ගමන් කරනවා ඉතාමත් වේගෙන්. ඉන්නු බලාගෙන ඉන්නවා ගේම් එක දෙන්නවට. ඉල්ලන් කෑයි. එකක් පාස් කරලා යන්න බැරිද? එකක් ක්‍රොස් කරලා බෑ. තප්පර 30ක් කාලයක් ඉතුරුලා තියෙනවා සංගය උත්සාහ කරන්න. කාලේ ගමන් කරනවා. කප්ස් දෙකක් විතරයි පාස් කරන්නේ අසංග පෙරේර මහත්මයා. අපිට එකක්වත් යන්න පුළුවන්. කප්ස් දෙකක් ක්‍රොස් කළා. ඊළඟ තරඟ අවස්ථාව ලබා ගන්න රුවන්ගි රත්නායකද නැත්නම් නිනෝ ජයකොඩි.
ලයිසන් ඕනේ. නිනුවට මම ලබා දෙනවා කළු පාට කායක. නිනු විනාඩි කාලයක් හම්බෙනවා. 2යි 1යි ස්ටාර්ට්. ගියා. හොඳයි. විනාඩි කාලයක් හම්බෙන්නේ නිනු. හොඳයි. තාමත් හොඳයි. කාලේ ගමන් කරලා තාමත් වෙයි. අර ඒ විදිහට පස්සට ඉස්සරහට ගියා. උත්සාහ කරනිනු. නෑ තාම ගියේ රැක් එකට එල්ලට ගියා. අපි අඩන් එළියට ආධාරණය අපි. තප්පර 30 කාලයක් ඉතුරුලා දිනා නිනු උත්සාහ කරන්න. රිවර්ස් කප්ස් දෙකක් හරියටම ක්‍රොස් කරලා දිනා මේනෝට. තුන්වෙනි කප්පේ තමයි ක්‍රොස් කරන්න යන්නේ. තාමත් හොඳයි. ඉතුරුලා තියෙනවා තප්පර 15ක්. ඉතින් හරි යන්නේ නැද්ද? රයිට්. අවස්ථාව ලබා දෙන්න පොඩි ගැට්ටක් තියෙනවා ඒකට පේන්නේ. ඒත් අවස්ථාව ලබා ගන්නවා රිනෝ ජයකොඩි තප්පර 60ක කාලයක් ඇතුළත විනාඩි කාලයක් ඇතුළත කප්ස් පහම පාස් කරනවා. අසංගය මොකද කියන්නේ තියෙන්නේ? නෑ හොඳ දක්ෂ ගොල්ලෝ බලන්න. ඩ්‍රයිවිං හොඳයි. අක්ෂර සුදාරිගේ අවස්ථාව මම ලබා දෙන්න සූදානම් වෙන්නේ. අක්ෂර ලබා දෙන රතු පාට කායක. මට කැඩිච්ච රිමෝට් එකක් කියන්න වෙන්නේ. මේක. මේකෙන් දැනන්නේ මේක මොකක්ද? ඒක යහට යනවා. හරි. අක්ෂර විනාඩි කාලය ලබා දෙනවාට 3 2 1 ස්ටාර්ට් අක්ෂර. slowly. Reverse. Oh. හොඳයි. එක කප්පයක් දෙනවා අක්ෂර. උත්සාහ කරන්න. නිනු ලකුණු 50ක් ලබා ගන්න තියෙනවා වෙනකොට. නෑ අනිත් පැත්තට. දැන්. reverse. Hey, slow. හොඳයි. පොඩ ඉස්සරහට චූට්. ඇති. දැන් අනිත් කාලේ ගමන් කරන අක්ෂර ඉක්මන් කරන්න. අපේ වට ගත්තා. එක කප්පයක් විතරේ ක්ලාස් කරේ තවත් යනවා. තප්පර 30 කාලයක් ඉතුරු වෙලා තිබ්බා. රාජ්. right. අවසාන අවස්ථාව මට කෑ ගහන්න බැරි වුණා. රුවන්ගී රත්නායකගේ අක්ෂර කප්ස් දෙකක් ක්‍රොස් කළා. දෙකයි. කප්ස් දෙකයි. දෙකින් යන්නේ නේ? ඉස්සරහට පස්සටයි දෙපැත්තට යන්නේ. හරි. අල්පට කායක. විනාඩි කාලය ලබා දෙනවා. කාලය ගම කරනවා මේ දැන් 3යි 2යි 1යි ස්ටාර්ට් රුවන්ගී. හොඳයි. පස්සට යන්න ඉවසින්නේ තරම් ගන්න රුවන්ගී. උත්සාහ කරන්න ඉස්සරහට පස්සටයි ගියලා ලකුණු දෙන්න. අපිට වෙන්නේ ආවට අටන්න නැතුව කප් එක ගන්න පුළුවන් ගන්න පස්සට. ආයෙත්. හොඳයි කප් එක ක්‍රොස් කරලා ලකුණු දෙනවා මම මොකද කියන්නේ. කාලේ ගමන් කරනවා තාමත් ඒකෙන්. තාම එක කප් එකක්වත් ක්‍රොස් කරලා නැහැ රුවන්ගේ රත්නායක. නෑ ඒකට අවස්ථාව දෙන්න ඔයාට. මේක කප් එක ක්‍රොස් කරලා දැන්. තප්පර දෙක කාලයක් ඉතුරුලා තියෙනවා කාලේ ගමන් කරනවා තාමත් වේගී රුවන්ගේ. අනේ අවස්ථාව ලබා ගන්න එකම එක කප්පයක් විතරයි ක්‍රොස් කරන්නේ. නිනෝ මොකද කියන්නේ තියෙනවා වගේ තරංකාරී ගැන, ඔයාගේ තරංග ස්වභාවය ගැන ඔයාලා මොකද කියන්නේ? තේරු කියලා දෙන්න අමාරුයි. කියලා දෙන්න අමාරුයි. ඒක වැඩි කරගත්තා නේ හරියට. අසංගය මොකද කියන්නේ? නෑ අපි දෙන්න දෙක ගත්තා. ඉතින් අපිට ඇති කියලා හිතනවා. නිනෝගේ තරංග රටාව ගැන ඔයාලා මොකද කියන්නේ? නෑ ඇත්තටම හරි දක්ෂයි. නෑ ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ. ආරෙල වල්ලෝ. විතර ඉන්න අක්ෂර මොකද කියන්නේ? මම බොලාන විදිහට ඉතින් ගියානේ දෙක. රුවන්ගේ මොකද උනේ? එකයි ඉතින්. එකයි අපිට රේස් වල පුරුදු නෑ. ඒකනේ. right මේ ආකාරයෙන් තමයි අද දවසේ අපේ පළවෙනි තරඟ වටේ අවසන් වෙන්නේ රේසින් කාස් තරඟ වටය. සුදානම කෙටි විරාමයකට යන්න. කෙටි විරාමයෙන් පස්සේ බලමු ලකුණු සංඛ්‍යාව මොනවාලාද කියලා. දන්න පහ. විරාමයෙන් පස්සේ නැවතත් එකතුලා ඉන්නේ දන්න පහක් එක්ක. අපේ පළවෙනි තරඟ වටේ මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා. ලකුණු සංඛ්‍යාව තමයි බෙදලා දෙන්න තියෙන්නේ. ලකුණු සංඛ්‍යාව මේට 4ක් දීලා අරයට 6ක් දෙමු. ආ මේට 4ක් දීලා අරයට 6ක් දෙමු. ඔව් ඒ ආකාරයෙන් කියනකොට අපි නිනෝ ජයකොඩි කණ්ඩායම අරගෙන තියෙනවා ලකුණු 60ක්. දාගෙන නැද්ද පහක් දෙන්න. තාම විරසක වෙලා දින්න තාම දෙන්න. දාන්න පහක්. එතකොට අපේ අසංග පෙරවහන්නයි කණ්ඩායම ලබාගෙන තියෙනවා 40.
40යි. ලකුණු 40 ලබාගෙන තියෙනවා. මෙයාලා තමයි අපේ පළවෙනි තරඟ වටේ අවසන් වෙලා තියෙන්නේ. ලකුණු 40යි ලකුණු 60යි. මේනකොට නිනු ජයකොඩි කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා. බලමු අසංග පෙරේරා මහත්මයා ඉස්සරහට මොනවා කරගන්නේද කියලා. බලමු. සූදානම් අපේ දෙවනි තරඟ වටේට යන්න. තරඟ වටේ නම ගැහණු පිරිමි මල් පළතුරු. තරඟ කාණ්ඩ 4 බෙදෙන්නේ මේ විදිහට. ගැහණු ළමයිගේ නම් මම ලබා දෙනවා. හරි තෝ කැමති එක්කද? නිනු ජයකොඩිට හරියටම හරි. ගෑන් ළමයින්ගේ නම්. ළමයිගේ නම. හරි. right. පිරිමි ළමයිගේ නම ලබා දෙනවා මම අක්ෂර සුදාරයට. thank you. පළවෙනි පාරේ දන් ලිස්ට් කරලා දෙනවා. මල්වල නම් රුවන්ගි රත්නායක මලක් වගේ ඉන්න. පළතුරු ඔයා පළතුරක් වගේ නෙමෙයි හරි. එතකොට පළතුරු විතරයි කියන්නේ. කියන්නේ මම කියනකම් පළතුරු විතර කියන්නේ. හරි හරි. තප්පර පහක් විතර එකතර කරුවේ ලබා දෙන්න. පළවෙනි අකුර. ඔක්කොමලට ඒ අකුර? ඒ අකුර. ඒ අකුර නෙමෙයි. නෑ එක අකුරයි. අකුර ක පොකයන්. කල්යාණ. කල්යාණ. කාවින්ග. කාවින්ග. කනේරු. කනේරු. අයියා කියන්න පළතුරක්. තම චූටි කාලේ. දැන් මමත් ඒකට කියන්න ඕනේ. ඔව් පළතුරක් කියන්න ටක් ගාලා කයන්නේ. 3 අයියා පළතුරක්. ඒක මා 4යි තියෙනවනේ. තියනවානේ. 5යි කාලේ අවසානයේ අසංග පෙරමාන්න අපිට කියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් නම් අපිට පුළුවන්. නෑ මේක බෝනස් දෙන්නේ නෑ ආනන්ද. නැත්තම් තියෙනවා. නෑ ඒ අක්ෂර සුදාරි ඉතුරු වෙනවා. කයන්නේ පළතුරක් දැක්කද? තියෙනවා ඕන කජු පූලක්. ඔව් කියන්න ඔය කජු පූලක්. කොමඩු කියලා හරි කියන්නේ. මම අර මෙන් පෙරලා කජු ආ මෙයා කයන්න නෙමෙයි ආ කිව්වේ. කයන්න මම කොමඩු කියන්නේ කොහමද? කයන්නට කොම්බුවක් ඇట్లా කොමඩු වෙනවා. කයන්නේ කාණ්ඩ තුන බෙදෙන මේ ආකාරයෙන් මොන හරි කූකේ ඔක්කොම බලුවා. ගැහණු ළමයිගේ නම් බෙදලා දෙනවා මම රුවන්ගි රත්නායකට. පිරිමි ළමයි නැවතත් අක්ෂර සුදාරයට. මල් නෙමෙයි ඔබතුමාලා ලබා දෙන්නේ පළතුරු. අමාරුවේ වෙන්නේ. අකුර වයන් වර්ෂා. වර්ෂ. මට ගන්න තියෙන පළතුරුනේ. තප්පර පහක් කියන්නේ නෝ යාද වුණාට තප්පර පහ ගමන් කරන එකම ආකාරයෙන්. 1යි 2යි 3යි 4යි 5යි. ජයකොඩි පළතුරු නෑ. තරං කරුවන් දෙන්නට මං කුමාරී ආවේ. වයන්නේ පළතුරු නෑ. වරක අයියෝ අයියෝ. ආවේ නෑ කියන්නකෝ. අර ඉස්සෙල්ලා ඕක මට දුන්නා මං කියනවා. ඒක වාරු ඒක. කමන්න. කියනවා තරං කරුවන් දෙන්නම ඉවත් වෙලා ඉවරයි කණ්ඩායම් දෙකෙන්. ඒක ඉවරද? ඉවරයි. ඔව්, ඉවරයි. දැන් අවුට්. නෑ. දැන් කාණ්ඩ දෙකයි ඉතුරුලා තියෙන්නේ. ඒකම ගැහණු පිරිමි බෙදලා දුන්නොත් මට එළිය වෙනකම් මේක කරයි යන්න දෙනවා. යනෝ මම තරංග කාණ්ඩ දෙක බෙදලා දෙන්නේ. කියන්න මල්? පළතුරු. හරියා. මේ අපිට උදව් කරන්න බෑ. නෑ මං ආවේ නිකන් අර මනුස්සකමට උදව් ඒක කරන්න. ඒක දෙන එකක් තියන්න බෑ. පළතුරු අවසාන තරංග වටය බලමු අකුර රෑනු රෑන්. රෑන්. රයන්න. මොනවද මල්? මම දන්නවා මම රබුටන්. රත්මල්. මල්. රත්මල්. මම කිව්වේ ඉතින් මම දන්නවා. රබුටන්. වඩයි නා. රත්මල්. රත්මල්. රයිට්. දෙවෙනි අකුර සයන්. සල්මල්. අයියෝ. උදව් ගන්න බෑ සංගව නෑ ගන්න බෑ. මම මොකටද උදව් කරන්නේ? තප්පර වාක්‍ය. පළතුරු තියෙනවා. පළදාම චූටි කාලයක් පළසංග උර ගන්න බා. පළතුරක් තියෙනවා. තියෙනවා. අක්ෂා. සැපතිල්ල. alright. ඒක තමයි මතකේ. අකුර ලෑන්. ලිලිමල්. ලාබු. අකුර ජයන්. තප්පර භාග්‍යයන් රුවන්ගේ 1යි 2යි 3යි 4යි 5යි. ගැහණු පිරිමි මල් පළතුරු තරඟ වටේ අසංග පෙරමාත්මය කණ්ඩායම. මොකද සතුටුයි? දාන්න පාකා. ඔයා හිතුවද ඇත්තටම අක්ෂය ඔයගේ දෙයක් කරයි කියලා? මට දැවැන්ත විශ්වාසයක් තිබුණා. thank you අය thank you. රුවන්ගේ මොකද උනේ? ජයන්නේ නෑනේ මල. ජම්බු මල් තියෙනවා. යන්නේ මල්නේ? ඈ?
ජයන්න මල් නෑ වගේ පිස්සුද ජයන්නේ කොච්චර තියෙනවද? බලන්න එකක් කියන්න. ජාබරස් දැක්කනේ. ජාබරස් කියලා මලක් තියෙනවා. තියෙනවා. ජාබරස් තියෙනවා. ඔව් අපේ වත්තේ සෑහෙන්න තියෙනවා. අම්මෝ එන්න ඔබෙන් අනේ. මේ විදිහට තමයි අපේ දෙවෙනි තරඟ වටේ අවසාන වෙන්නේ. ගැහණු පිරිමි මල් පළතුරු සූදානම කෙටි විරාමයකට යන්න. විරාමයෙන් පස්සේ බලමු ලකුණු සංඛ්‍යාව මොනවාලාද කියලා. දාන්න පා. තරඟ වට දෙකක් අවසානයි මේ වෙනකොට අපේ තුන්වෙනි තරඟ වටේට තමයි යන්න තියෙන්නේ. ඊට කලින් ලකුණු ලබා දීම තමයි මගේ යුතුයකම. ලකුණු සංඛ්‍යාව දැන් මොනවාලාද? අනේ ඉතින් අපිට දෙන එකක් අපි බාරගමුනේ. බාර ගන්නවා. ඔව්. අයියෝ ඉස්සෙල්ලාම නිකන් තරගෙන් අයින් වුණේ මොකද්ද කයන්නේ ප්‍රශ්නේ? නෑ මට අවශ්‍ය වුණා මේ තරඟකාරියෝ දෙන්න හප්පන්න. මම ඒක ප්ලෑන් කරලා ප්ලෑන් මම. කළා. ඔයත් ඒ වඩේද? හරියට අපි දෙන කතා වෙලා වැඩි. ඉතින් අපි හැප්පුන්නේ අපි නෑනේ. හැප්පුන්නේ ඈ? අපි හැප්පුන්නේ නෑනේ. නෑ නෑ අපි දින්න එච්චර. හැප්පුන්නේ අපි දින්න. ලකුණු සංඛ්‍යාව. නිනෝ අර්ලිය ජයකෝටිගේ කණ්ඩායම රුවන්ගේ රත්නායකත් එක්ක අරගෙන තියෙනවා ලකුණු 60ම තමයි. ඇත්තට හොඳ ස්ථාවර. දැන් පහක් දාගන්නෙත් නෑ ඒ කණ්ඩායම විරස. දාගන්න, පහක් දාගන්න. පහක් දාගන්න. පහක් ඕනේ පරදුනාට. අක්ෂා සුදාරි සමග අසංග පෙරේර මහත්මයාගේ කණ්ඩායම 140යි. එහෙමද? 40යි 10යි 50යි. 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 හරයි. එලකිරිස්. ලකුණු 50යි ලකුණු 60යි වෙනවා ලකුණු සංඛ්‍යාව ළඟින් යන්නේ. තුන්වෙනි තරඟ වටේට තමයි අපි යන්න සූදානම. තුන්වෙනි තරඟ වටේ නම බම්පින් බෝල්. ලකුණු 60යි ලකුණු 50යි. කවුද මම දැන් නිනෝ දක්ෂයි වැඩේට. අපි නිනෝට බාර දෙමු. මොකද කියන්නේ නෝ ගුලිය කනන්ද මේ පාර. නෑ නෑ හරි දක්ෂයි. කියලා කියනවලු නිනෝ ජයගොඩි. රුවන්ගේ බලන්න නැගිටින්න නිනෝට සපෝට් එකක් දෙන්න පුළුවන්. නිනෝ මොකද්ද තොරගෙන බාස්කට් එක කවුද ඉස්සලා අවස්ථාව ලබා ගන්නේ? නිනෝද? රුවන්ගේ. මෙයාත් දෙනවා මම නැගිටලා සපෝට් එකක් දීලා ඊට පස්සේ මම දානවා රයිට් රුවන්ගේට පුළුවන් අවස්ථාව ලබා ගන්න. නිනෝට පුළුවන් පිටිපස්සේ දාන්න. මේ එක්කෙනාම 10 දාන්න ඕනේද? නෑ පහ දෙන අවස්ථාව බෙදා ගන්න ඕනේ. මොකද්ද තොරගෙන බාස්කට් එක රුවන්ගේට පුළුවන් බාස්කට් එක අතර ගන්න බෝල පහක් තියෙනවා. මොකද්ද තොරගෙන බාස්කට් එක? කොළ පාට එක. කොළ පාට එක. කොළ පාට එක දැම්මොත් ලකුණු 10යි. නිල පාට එක දැම්මොත් ලකුණු 5යි. නිනෝ චුට්ටක් ඉස්සරහට එන්න නිනෝ. මෙම රයිට්. දැන් තව පොඩ්ඩක් ඉස්සරහට එන්න. රයිට්. නිනෝ කරලා දාන්න. ඉස්සරහට යන්නත් බම් එපා. කරලා දාන්න. දේවල් කරනවා මම ඔයා මෙහෙම අරගෙන තරගේ පටන් ගන්න මේ දැන් පටන් ගන්න පුළුවන්. බාස්කට් එක කොළ පාට බාස්කට්. හැබැයි උසයින්ද පුළුවන් ඇති. පළවෙනි අවස්ථාව ලබා ගන්න බොලි පොලේ ගහුවට ලකුණු දෙන්නේ නැහැ. හරියටම හරි. දෙවෙනි අවස්ථාව ලබා ගත්තේ නෑ රුවන්ගේ. ඒ ගහපු තැනට ගහන්න හරියටම. එතනමයි තියෙන පොයින්ට් එක. දෙවෙනි අවස්ථාව ලබා ගන්නේ නෑ රුවන්ගේ. හතරවෙනි අක්ෂර ගහුවට ලකුණු දෙන්නේ නැහැ. තා බෝලක් තියෙනවා. ඔයද 4යි 5යි. අවස්ථාව පහක් ගන්න පුළුවන්. මෙහෙම බෑනේ. පුළුවන්. බම් කරලා දාන්න. හරියටම. අවස්ථාවන් හරි, තව දාන්න බෑ. එකක්වත් ලබා ගත්තේ නැහැ. ඒ අනුව බලමු නිනෝ ජයකොඩි තරඟ කරන විදිය. රුවන්ගේ පුළුවන් පිටිපස්සට සපෝට් එක දෙන්න. නිනෝ දැන් කීයක් දාගන්නද ඔයගේ ටයි එක? පහම දාන්න පහම දාන්න. නිනෝ මොකක්ද තෝරගන්න බාස්කට් එක? කොලයකම දාන්න තමයි කොලේ එක. හිතන්නේ. කොලේකට දැම්මොත් ලකුණු 10යි, නිලකට දැම්මොත් ලකුණු 5යි. ඔව්. බලමු නිනෝ අවස්ථාව ලබා ගන්නේ කොහොමද කියලා. එකපාරට මාරු ගන්න පුළුවන් මැදදී නිල් කියලා යම් මගේ යනකොටද? බෝල් නෙවෙයි යනකොට නෑ නෑ. කොළ නෙවෙයි ලීල් කියලා එහෙමද? රයිට්. කොල කොල. කොල පළවෙනි අවස්ථාව. එකයි ලබා ගත්තේ නැහැ. දෙවෙනි Right, අවස්ථාව ලබා ගෑවිලා ගත්තේ නැහැ. හොඳ. තුන්වෙනි අවස්ථාව ලබා ගත්තේ නැහැ. හතරවෙනි අවස්ථාව වැදිලා ගියා. අයියෝ. පස්වෙනි අවස්ථාව ලබා ගත්තේ නැහැ. අවස්ථාවෙන් පහෙන් එකක්වත් ලබා ගත්තේ නැහැ. නිනෝ ජයකොඩි කණ්ඩායමට පුළුවන් ආවිල්ලා වාඩි වෙන්න. අසංග පෙරේර මහත්මයා කණ්ඩායමට පුළුවන් අවස්ථාව ලබා ගන්න. කවුද ඉස්සලම අවස්ථාව ලබා ගන්නේ? අක්ෂද? අක්ෂ ගන්න. අක්ෂ අක්ෂ මොකද කරන්නේ? මම එන්න මෙතන. ආ අසංග මොකද තෝරගෙන බාස්කට් එක? පොර කරන්න එපා අසංග යා. right මේ අර දෙක ඈත් වෙලා වැඩි නෑ. අපිටත් එහෙම තමයි නෑ නෑ අර ඉස්සෙල්ලා බෝලේ වැදිලා පොඩක් එහාට උනා. නෑ ඒක කිසි බෝලයක් වැදුනේ. එහෙමමයි තිබ්බේ එකක් Right. වැදුන්නේ. බාස්කට් පොඩ අද්දේ වෙලා පොඩ ඉන්න. that's right. මේකයි මං කිව්වේ. අද්දේ වෙලා බෝල වැදලා බෝල මේ. අර නේ පිළිගන්න. හරි පිළිගන්න. මොකද්ද තෝරගෙන බාස්කට් එක? කොළ පාටක් මං කොළ පාට එක. මේගොල්ලෝ try කරේ. බලමු. බෝල 5යි. අයියා හරියට මෙතනට. දෙක හරි හරි. බැරි වෙන්නේ. පළවෙනි අවස්ථාව ලබා ගත්තේ නැහැ. අසංග පෙරේර මහත්මයා. දෙවෙනි අවස්ථාව ලබා ගත්තේ නැහැ. දෙකක් දාන්න
මෙයාට දෙන්න බයිද? දාන්න. තුන්වෙනි අවස්ථාව. ළඟින් ගියා. ඒත් අවස්ථාව ලබා ගත්තේ නැහැ. තව අවස්ථා දෙකක් තියෙනවා සංගය. අවසාන අවස්ථාව. බෝල හදපු එක්කන කවුද? අවසාන අවස්ථාව. අවස්ථාන ගෝලය. මතුරන්න පුළුවන්ද ඒක? පුළුවන්. මොන එකක් කරලා දාන්න නෝ වෙන්නේ. ගැනෝ අවස්ථාවන් පහෙන් එකක්වත් ලබා ගත්තේ නැහැ. අසංග පෙරේරා මහත්මයා. දැන් මන් දන්නවා මගේ සහායකයා අනිවාර්යෙන් ඒක. බලමු අක්ෂර බෝලේ පාස් කරා මොනවා වේද කියලා බලමු. අක්ෂර මොකද්ද ලබා ගන්න මම බාස්කට් එක. 10 5 එපා. ආ බාස්කට් මොකද ෂට්? 10 කොළ පාට. කොළ පාට. එහෙම කරලා අල්ලන්න බෑනේ. අවස්ථාවන් පහ ලබා ගන්න පුළුවන් අක්ෂර මේ දැන්. පොඩ පස්සේ දෙන අක්ෂර. හොර ගන්න එපා. පටන් ගන්නකොට හොර ගන්න. හරියට පහක් කියනවා. හරි හරි. දෙවෙනි අවස්ථාව. හරි හරි. තව එක. එලගිරිස්. අයියෝ. ළඟින් මේ කකුලේ වැදිලා මෙහෙම යන්න වෙයිද? මේ අල්ලන් ඉන්නේ. මෙහෙම කරලා. දැන් පොඩි. දෙවෙනි අවස්ථාව ලබා ගන්න තියෙන අවස්ථාන් දෙකක් තියෙන අක්ෂර උත්සාහ කරන්න. මතුර. නේ මතුරන වැඩේ යනවා. උත්සාහ කරන්න. බෙල් බඩි තල්කයිද? අවසාන අවස්ථාව අක්ෂර. අයියෝ. කලබලයි යන්නේ. කවන්නේ පහ. ලකුණු පහයි ලබා ගත්තේ තරක වටේදීත් නිනෝ ජයකොඩි ප්‍රැක්ටිස් කරලත් අවස්ථාව ලබා ගත්තේ නැහැ මේ පාර. නෑ යා අපිට අවස්ථාව දුන්නේ. අවස්ථාව දුන්නා. දැන් ලකුණු සංඛ්‍යාව හැබැයි ළඟින් යනවා. ඔව්. ලකුණු සංඛ්‍යාව බලමු අපි කෙටි විරාමයකින් පස්සේ. දන්න පහක්. විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ දාන්න පහක් එක්ක මේ වෙනකොට තරඟවට 3ක් අවසానයි ලකුණු සංඛ්‍යාව තමයි ප්‍රශ්නකට වෙලා තියෙන්නේ ලකුණු සංඛ්‍යාව ළඟින් තමයි මේ වෙනකොට යන්නේ නිනෝලා ගත්ත ලකුණු 60ක් විදියට පරිස්සමෙන් තියෙනවා තරඟවට 3ක් ඉවරන ගම්ම ස්ථාවරයි එනේ ඒක හොඳයි අතටම. ඒ ස්ථාවරත්වයක් තියෙන එක ඔව්. වැටෙන්න එපා. වැටෙන්න එපා ආයේ නැගිටින්න නැත්නම් ඕක තමයි. ඉන්නත් එපා ඔව්. අසංග පෙරේරා මහත්මයා කණ්ඩායම ලකුණු කීයද අපරාධ කියන්න බෑ මේ මගේ පාර්ට්නර් වැඩේ ගානට කරගෙන යනවා. වැඩේ කරගෙන යනවා ඔව් හොඳට මෙයා මම ට්‍රේන් කරලා තියෙන වැඩේ. ලකුණු 55ක් ලබාගෙන තියෙනවා දාගන්න නැද්ද පහක් මේ දැම්ම පහක්. ලකුණු 55යි ලකුණු 60යි ලකුණු පහක පරතරයක් තමයි තියෙන්නේ අපි ඉන්නවා. හරි හරි. අපි තාමත් ඉදිරි. තාමත් තාමත් ඉදිරියෙන් ඉන්නවා. එන්නේ. ළඟට අපි දුමු. රයිට් අපේ හතරවෙනි තරඟ වටය අභිරූපණ බෝල පළවෙනි අවස්ථාව ලබා ගන්නේ කවුද හරි නෑ ලස්සනයි. අක්ෂර ගන්න නෑ ඔයගොල්ලන්. අක්ෂර පළවෙනි අවස්ථාව ලබා ගන්න අක්ෂර බෝල පිටිපස්සට එන්න විනාඩි කාලයක් පමණ අක්ෂර හම්බෙන්නේ හරියට තෝරගත්තේ නැත්නම් අක්ෂරයේ කණ්ඩායම බෝනස් ලකුණු සංඛ්‍යාවක් විදිහට ලකුණු ලබා ගන්න පුළුවන් කියන හොඳට බලාගෙන ඉන්න ඩිස්ටර්බ් කරන්න පුළුවන් ඔයාලා මේ පැත්තට කරලා පෙන්නන්න නරක පැත්තට දෙන්න. හරි මට අරින්න පක්ෂා හරි. මොකක්ද තෝරගන්න රයිට්. දැන් හතරක් මේනවනේ. ඊට පස්සේ කියන්න එපා සින්දුව සංග්ලාස් දෙක ගේන්න බැරි. ඉතාම ජනප්‍රිය දෙයක් මේක හරි හරි. අතන යන බුල අක්ෂර විනාඩි කාලයක් වඩා හම්බ වෙනවා මුල ටික විතරයි නේද? පොඩ ඉස්සර 3 2 1 ස්ටාර්ට් අක්ෂර උත්සාහ කරන්න මම ඩිස්ටර්බ් කරන්න බෑ නෝ රෝගී ඩිස්ටර්බ් කරන්න පුළුවන් ආ තාත්තා. උත්සාහ කරන්න පොඩි කාලේ මම පොඩි කාලේ හරි. උත්සාහ කරන්න කාලය ගමන් කරනවා තාමත් වේගයෙන් විනාඩි කාලයක් කියන්නේ තාම චූටි කාලයක් ඔයා කොටුව මීටි. මල් පිටුනේ. උත්සාහ කරන්න නිරූපණය හොඳයි අපේ කාලයක් තුනලා දෙනවා සින්දුවා පුංචි කාලේ උත්සාහ කරන්න සින්දුවා මම ඩිස්ටර්බ් කරන්න පුළුවන් නෝ උත්සාහ ගන්න පුළුවන් ඩිස්ටර්බ් කරන්න පුළුවන් මොකද කරගන්න පුළුවන් දෙකම කරන්න. දෙවරක් අදිනවලු. ටීවී එකේ ගියා මේක. තප්පර 15 කාලයක් ඉතුරුලා තියෙනවා පුළුවන් තරම් වචනයකට දාන්න ඇමරිකා රවුන්ඩ් එකේ 10යි මම පුංචි කාලේ 5යි චිත්‍රපට 4යි
මල් 3යි වීසි වෙනවා. 2යි 1යි කාලේ අවසානයේ අක්ෂා කට වහගෙන ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන්. පොර කරන්න එපා අක්ෂා. අවසාන තප්පර 5 ලබා දෙනවා අසංග පෙරේරා මහත්මයාට. අවසාන උත්තරේ ලබා දෙන්න හොර කරන්නේ නැතුව. ඉතින් මෙයාගෙන් අහන්න බෑ. නෑ හොර කරන්න බැරි ආන්න පුළුවන්. අවසාන තප්පර 5 1 මම දෙක. පුංචි කාලේ 4 5 අවස්ථාව ලබා ගන්නේ නැහැ. බෝනස් ලකුණු සංඛ්‍යාවක් විදිහට ලකුණු ලබා ගන්නවාද නිනෝ ජයකොඩි කණ්ඩායම. ඉතාමත් ජනප්‍රිය දෙයක් මේ. ජනප්‍රිය ගීතයක්. අවස්ථාව ලබා ගන්න නැහැ. try එකක් දෙන්න. බෙක්ලගේ සින්දුවක් නේ දීලා තියෙන්නේ. අවස්ථාව ලබා ගන්න නැහැ. මොකද දක්ෂ අවස්ථාව මට කියන්න පුළුවන්ද? පුළුවන්ද? නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ දෙයි හාමුදුරුවනේ ඒකනේ. ඉතින් නුඹ මේව කළා පෙන්නුවේ. නුඹ හරිද මං කිව්වේ පුංචි නුඹ කාමරේ. කිය පෙන්නුවා. මල් වගේ අපි නුඹ පෙන්නුවේ නුඹ මොකක්ද? නුඹ රෝස මලක තාත්තද පෙට්ටිය කියලා. තිබේ. රෝස මලක පෙට්ටිය හොඳට පෙන්නුවා. ඒක තමයි වැඩේ වැරදුනේ. ඕ ඊළඟ එක. නුඹේ ඊළඟ අවස්ථාව ලබා ගන්නේ කවුද? නිනෝ ජයකොඩි කණ්ඩායම. පුංචි කාමරෙත් පෙන්නුවා. කවුද ඒ අවස්ථාව ඉවරයි. දැන් කවුද අවස්ථාව ලබා ගන්නේ? රුවන් ගිරත්නායක. රුවන් ගිට පුළුවන් අවස්ථාව ලබා ගන්න. මොකද අවස්ථාව? ලකුණු 5 නෙවෙයි ලකුණු 10ක් තියෙන එක අවස්ථාව. හරි හරි. අසංගේ ඩිස්ටර්බ් කරන්න පුළුවන් ඒකට. අනේ අපි නම් ඒක ජීවිතේට. ඉතින් ඉතාමත් ජනප්‍රිය දෙයක් මේ කාලේ. අනේ අනේ මේ වචන කියන්න බෑ දැන්. අනේ බඩේ. අනේ බඩේ තමයි අන්තිමට. මුල මේ මුල. කතා කරන්න මුල බෑ. අතර කියලා මං අතනද? අර පැත්ත. මේ පැත්තට යන්න. විනාඩි කාලයක් තමයි රුවන්ගේ වඩාත් හම්බෙන්නේ. උත්සාහ කරන්න 3යි 2යි 1යි කාලය ආරම්භ කරනවා මේ දැන්. මගේ තාත්තා. කටාරින්න බෑ රුවන්. නෑ නෑ මට හරි මට හොඳයි. මට ඔයා හොඳයි. අනේ ලේසි. දාන්න එපා. ඒ වයින් එක ලේසි. ඉතින් අපි තෝරගත්ත එක තෝරගත්ත එක නෑ තෝරගන්න දීලා. එයා දුන්න ඔක්කොම තෝරගන්න මගේ රංගන හොඳයි හොඳයි ඒකනේ හොඳයි නියම දාන්න එපා. අසංග ප්‍රමාත්මගේ අවස්ථාව. හරි තෝරගන්නකෝ අයියා. බස්සනේ නෝනේ මෙහෙම හරියන්නේ නැහැ. මේක හොර කරන්න බෑ. නෑ නෑ. කට ඇයි මනේ මට හොර කරන්න එපා කියන්නේ. එයාගෙන මුණ බලපම් පේනවලු හොඳ දෙයක් මේක. හොඳ නිරූපණය. කටාරින්න බා. හරි? ජනප්‍රිය දෙයක් මේක. ජනප්‍රිය තමයි ඔක පෙන්නන්නේ ජනප්‍රියට හැනේ. නෑ ජනප්‍රියයි කියලා. කාලය ආරම්භ කරනවා මේ දැන් 3යි 2යි 1යි ස්ටාර්ට්. කට පොළව. පාර. කට පොළවේ තියෙන ගල්. ගල්. කටාරින්න බා සංගය කටවල්ලනවා. දූවිලි. උත්සාහ කරන්න කට සංගය. හින්දිනවා කාලේකම කලේ තාත් මේක අක්ෂර උත්සාහ කරන්න. බ්‍රවුන් තප්පර දෙක කාලෙක තුලා තියෙනවා. පාට පොළවේ තියෙන ගල් පාට. කට පොඩි පාට. පොඩි ගල්. ඔයාගේ ස්ටෙප් කරලා බලන්න. පොඩි ගල්. කට සංගය. ගල්ල හින්දිනවා ගාට. කාපට් එක හදනවා උත්සාහ කරන්න අසංගය කාලේකම කලේ තාත් මේකේ. පොළවේ තියෙන තප්පර 15 කාලෙක තුලා තියෙනවා අක්ෂය. ගල්. ඇවිද. ඉතාමත් හොඳයි නිරූපණය මේක. ඇවිද. අනේ තප්පර 10යි. පොඩි ගල්. පොඩි ගල් පහයි. ඇවිද. 4යි පාට. බ්‍රවුන් පාට. 3යි 2යි 1යි කාලය අවසානයේ අසංගය කට වහගෙන ඇවිල්ලා වාඩි වෙනවා. කට හොල්ලන්න එපා. මේක පොඩ අවස්ථාව දෙනවා. මේක කිව්වොත් එහෙම ලකුණු පහක් හම්බෙන බෝනස් ලකුණු සංඛ්‍යාව හරි විදිහට. වැරදුනොත් එහෙම අපි දෙන්න කැපෙනවා. කපන්නේ. ඒකම බෑ වැරදුනොත් කැපෙනවා. රයිට්. අක්ෂාගේ අවසාන තප්පර 5 නෝ අයියා. බෑ. කිසිම නැහැ. මම කිව්වනේ පොළවේ ගල් පොඩි පාට 5යි 4යි 3යි 2යි 1යි නිනෝ අනේ ජාකොඩි මම හිතන්නේ මෙයා කියනවා. රුවන්ගේ බොරළු වැනෙන පාරිද අවස්ථාව ලබා ගන්නවා ඒ අනුව ලකුණු 5ක් ලබා ගන්නවා. බොරළු නම දී ගන්න බැරි. බොරළු විතරයි කිව්වේ නේ. මයිගේ පාට පෙන්නේ. බොරළු පාට
කාපට් එක ඇතුලද කියලා. අවසාන අවස්ථාව නිනෝ වර්ණේ ජයකොඩි මගේ ඉස්සරහට. මේක තෝරගන්න දෙයක් නැහැ. 15යිද 20යි වැඩිපුර හම්බෙන්නේ. අයියෝ අප්පා. කවුද මේක? කියන එක්කෙනා අපේ ඔයා මේක ලියපු එක්කෙනා ඔයා. කට කට කිව්වේ නෑ මම. ඒක කො බලන්න. අද දැන් බලන්න. අවසාන ටික බැරිලා කරමු. හරි මම දන්නවා මෙයා දන්නවා ඒක. විනාඩි කාලයක ඊළඟ උදව් කරන්න. මම කියන්නේ. මම මෙතනින් ඉඳන් කියන්න ඕනේ. මෙතනින් ඉඳන් කියන්න ඕනේ. මෙතනින් ඉඳන් කියන්න. රයිට් හරි. කාලය බලමු උගා. බලන්න. පොඩ ඔන්න පටන් ගන්න යන්නේ. දැන් හරිද? පොඩ්ඩයි. තව? හරි. හරි. 3යි 2යි 1යි ස්ටාර්ට්. කට අභිරූපණය. හොඳයි නිරූපණය හොඳයි. සුවන් උත්සාහ ගන්න. කට නිරෝ කට නිරෝ කට නුඹ සුළඟ නුඹ වගේ. මට මෙයා නෑ නෑ වචන කිව්වේ නෑ. වචන කිව්වේ නෑ. කියලා කිව්වා. නෑ මෙහෙම කරා විතරයි. මෙහෙම කරේ. එච්චරයි දාන්න බෑ. නුඹ කියලා නෑ නෑ කිව්වේ නෑ. මම දන්නේ නැහැ. ඔව් ඒක තමයි. නෑ නෑ කිව්වේ නෑ. මෙහෙම කරා විතරයි කිව්වේ නෑ. අපරම කට නෑ කරා විතරයි කිව්වේ නෑ. ආ එහෙමද? ඒ අර සුළඟ පෙන්වන විදියට මොහොම කරා. බලමු අපි ලකුණු සංඛ්‍යාව මොන වෙලාවද කියලා. හොඳයි කමන්න කරන්න. අපිට මාබල් වැඩේ මට පුළුවන්. දැන් මාබල් ගේම් වල ලෑස්තිලා සින්දු ඉන්නේ. දන්නේ බලමු කෙටි රාමයට ගිහිල්ලා ලකුණු සංඛ්‍යාව මොකක් වෙලාවද කියලා. දන්න 5. තරගවට 4ක් ඉවරයි මේ නොකොට අවසාන තරගවටේ තමයි අපිත් එක්ක ඉතුරුලා තියෙන්නේ. ඊට කලින් ලකුණු සංඛ්‍යාව තමයි තීරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම දන්නේ හොර කරලාද නැද්ද? නෑ නෑ. කියන එක මම දන්නේ. මේ වචනේ තියෙනවා මොකද්ද එකක්? මොකද්ද? ඒ කරනකොට හොඳයි. හොර කරනකොට හොඳයි වචනේ ඕන. ඒක හොර හොර කරා නුඹ කියලා මෙහෙම කිව්වා. හැබැයි මම නම් දන්නේ දැන් මේ විදිහට කිය මේක රෙකෝඩ් බාර්ද කොහෙද තනි කර මේ පිටකොටු වන්දියේදී යා මාර සින්දු දැනගෙන ඉල්ලක් නේ මේ විදිහට මෙහෙම ලකුණු කරා සංඛ්‍යාව. ඔව් අක්ෂර ලකුණු කීයක් අරන් යද්ද? මනස් 5යි. අස්බාමයි. අයියෝ ලකුණු ගත්තේ නැද්ද? සින්දු දන්නේ නැති නිසා බොරළු කිව්වා මෙයා මෙහෙම කර කාපට් එකන පෙන්නනවා මම හිතුවා කාපට් එක. බොරළ තිබුණේ නෑ. මම බොරළු ගේන්නේ නෑ බොරළු කියලා මෙහෙම ෂර්ට් එකක් තුන කොළ පාට පෙන්න ආයෙ මම පාට පෙන්නුවේ ඒක මේ වගේ පාට ඔයා කලේ කියන පාට වල මෙහෙම පාට. ලකුණු 55යි. නිනෝ අර්ලේ ජයකොඩි කණ්ඩායම ලකුණු කීයද? 70යි 10යි අපේ බෝනස් 5යි. ලකුණු 85ක් අරගෙන තියෙනවා. දාන්න ඒකටත් 10. බෝනස් 5යි අවස්ථා දෙකකට ලකුණු 10 දාගන්න ඉස්පාත්. බෝලේ වැඩේ මං කරන්න. බෝල පාස් කරන්න. බලමු. අවසාන තරග වටය මේක තමයි තරග වටය. මාබල්. බලමු. ලකුණු සංඛ්‍යාව කොහොමද විතරයි කියලා. අපි පෙරදුනේ. පහක් විතර දායි වගේ. පුළුවන් අසංඛ්‍ය හන්දක් ගන්න අක්ෂර හන්දක් ලවා මෙයා දෙන්න. හොදන්නේ. මේ කාන්න අපි ලක්කී කලයකට තෝරන අපිට තින් කොහොමද? මොකද අසංඛ්‍ය ලකී මේවා කලේ? හොදලානේ. ආසංඛ්‍ය මොකද ලකී කලේ? ඒ කලයක කියන්න කිව්ව පිස්සු අයියෝ ඔහොම ගන්න බෑ. මෙතන මොකද කවුද ඉස්සෙල්ලා මොතන ඉන්නේ කවුද එක්කෙනෙක් මැද්දේ ඉන්නේ? එයා ගෙනලා දෙන්න ඕනේද මට? ඔව්. විනාඩි කාලයක් හම්බෙන්න අසංඛ්‍ය. දෙනවද බලමු. අයියා හැබැයි ඔයා වැට්ටුවද? ඔව් නෑ, නෑ, දැක්සයි මම- කියලා නම් කිව්වා අක්ෂරවල බලමු. වටන්න බෑ. ඒ වගේ මොකක් හරි එකක් කරයි. 3යි 2යි 1යි කාලය ආරම්භ කරනවා මේ දැන්. එකයි දාන්න පුළුවන්. එක අවස්ථාවට එකයි දාන්න පුළුවන්. ඒ දෙකක් අවුනව කමන්නේ නෑනේ නෑ ලකුණු ඉස්සක් දෙන්නේ නැහැ උනාට. මොකද මේ වැරෙන්නේ? අතින් අල්ලන්න බෑ අක්ෂා. උත්සාහ කරන්න. කාලය ගමන් කරනවා තවත් දෙන්නේ විනාඩි කාලය තමයි හම්බෙන්නේ. අසංගයගේ තට්ටේ වගේ අර මාබල් එක මට පේනවා. දෙකම එක වගේ. ඔව් බලන්න. මුටුවක් කොහෙද? උත්සාහ කරන්න කාලය ගමන් කරනවා. අයියෝ. ඊටවත් වේගෙන්. එක මාබල් එක බොම මරුවෙන් දාගත්තා. අක්ෂර උත්සාහ කරන්න. මැදට යන්න ඕනේ මැදට යන්න ඕනේ මැදට යන්න ඕනේ මෙතන ඕන එක ඕන විදිහට පාස් කරලා තියෙන්නේ නෑ ප්‍රශ්න නෑ. උත්සාහ කරනවා අසංගයේ ලස්සන ලාලිත්‍ය ගෙනියන්න යන ලාලිත්‍ය බලන්න මේ මේ යන්න
උත්සාහ කරන්න අක්ෂා තුන්වෙනි මාබල් එක උත්සාහ කරන්න අවසාන තප්පර 10 උත්සාහ කරන්න අක්ෂා 5 4 3 2 1 කාලය අවසානයි මේ දැන් මාබල් 4ක් පාස් කරා අසංග පෙරේරා මහත්මයාගේ කණ්ඩායම අක්ෂර සුදාරිත් එක්ක අව අන්තිම මාබලේ බිමට දැම්මේ හැබැයි නෑ නෑ. ඔව් බම්පෙලාගේ බිමට වැටුණා බම් දන්නේ ලකුණට එන්නේ කොහොමද කියලා නෑ ඒක බලලා. බලන්න නෑ නේ, මේක- ජයකොඩිගේ කණ්ඩායම ලකුණු 85ක් ලබාගෙන තිබ්බා නැගිටලා ඉන්නේ. නැගිටලා ඉන්නේ. මාබල්ස් 4ක් පාස් කළ අසංග පෙරේරා මහත්මයාගේ කණ්ඩායම රුවන්ගේ ඉට ගන්න නැද්ද? නිනෝ තනින්ද තරම් කරන්නේ. මොකක්ද දැන් නිනෝ කරන්නේ නැන්නේ? රුවන්ගිත් එක්ක හොලා. පුළුවන් වේද මොකද කියන්නේ නිනෝ? ජිල් බෝල කන්නේ. ඉතින් බෝල කන්නේ නැහැ. අපි දැම්මනේ විනාඩි කාලයක් 50. හම්බ වෙනවා නිනෝ. හා? විනාඩි කාලයක්. පටන් ගත්ත. පටන් ගත්තේ නැහැ විනාඩි කාලයක් හම්බ වෙනවා කියලා කිව්වේ. හරි පටන් ගන්න දැන්. 3යි 2යි 1යි ස්ටාර්ට් රුවන්ගි. නිනෝට දාන්න මාබලේ දැන් දෙක. උත්සාහ ගන්න නිනෝ. ඇටෙනවා කාලය ගමන් කරනවා ඉතාලත් වේගෙන්. අවුලල ටක් ගාලා දාගන්න. ඒ වැටුණා හොඳයි. අවස්ථාව ලබා ගන්න එක මාබල් එක පාස් කරන වෙවුලන්න එපා එක මාබල් එක පාස් කරා. තප්පර 30 කාලයක් ඉතුරුලා දෙනවා නිනෝ උත්සාහ කරන්න. දැන් හොඳින් තරම් කරනවා නිනෝ ඒ කණ්ඩායම. අක්ෂය මූල්නික අප්සෙට් ගියා. හොඳයි තාම හොඳින් තරම් කරනවා. මේ අපිට වැරදුනේ කොහොමද කියලා මම මේ බලන්න. තප්පර 15ක කාලයක් ඉතුරුලා තියෙනවා. හරි මොකද ප්‍රශ්නේ? නෑ ප්‍රශ්නේ කියන්නේ. තප්පර 10යි. අයි බෑටි නේද? ඇටි දැන් දානවා 5යි පාස් 4යි 3යි 2යි 1යි කාලය අවසානයි. දාලා තියෙන්නේ. නිනෝ ජයකොඩි කණ්ඩායම ඉතාම හොඳින් තරම් කරා. මාබල්ස් පාස් කරා. මාබල්ස් 6ක්. හොඳයි දැන් ඔය දැන් ඔය දෙන්න තරම් කරන්නේ. ඈ? නිනෝ යෝයි තරම් කරන්නේ. නෑ යා. රුවන්ගේ මොකද කියන්නේ? මොකද්ද? අනේ මන්ද ඉතින් අපි කරා. අපි කරා. අසංගය. නෑ ඇත්තටම හොඳයි තරගනේ. අපේ ඇයි මේ අක්ෂර දැන් කිව්ව නේද මාළුවට? ඉතින් හරි මම දැම්ම මෙයා පොඩි පාත් වෙන්න කිසි වෙලාවක් ගියා නිනෝ පොඩක් මෙහෙම රොබෝ වගේ ටක් ටක් ගාලා නෑ අපිට මේ පළවෙනි එක තන හොයාගන්න ටිකක් පොඩක් ලෝකයන් දෙන්න වෙලා ගියා නේ මොනවද? රයිට් මෙයා කරන තමයි අද දවසේ තරඟවට පහම අවසාන වෙන්නේ. ලකුණු සංඛ්‍යාව අපි පැරදි අක්ෂා සුදාරි සමග අසංග පෙරේරා මහත්මයාගේ කණ්ඩායම ලකුණු 95ක් ලබාගෙන තියෙනවා. ලිනෝ ජයකොඩි සමග රුවන්ගි රත්නායක ලබාගෙන තියෙනවා ලකුණු 145ක්. එළෝ ජයග්‍රහණය කරනවා ලිනෝ ජයකොඩිගේ කණ්ඩායම. හොඳයි ඇත්තටම. දාන්න පාස් දාන්නවා. නැගිට පුරා තරක කරන හතර දෙනාට මාත් එක්ක අක්ෂා මොකද කියන්න තියෙන්නේ? ගොඩාක් හොඳයි ඉතින් ලොකු තරගයක් කරලා පැරදිලා යනවා තෑගි දෙනවනේ තෑග්ග අරගෙන යනවා මොකද කියන්නේ? හරි විනෝදයි. පරාදෙන එකද? නෑ මේ තරගයකට මුහුණ දෙනකොට ජය පරාජය දෙකම සතුටින් බාර ගන්න. ඒක දැන් සාමාන්‍යයෙන් පරාජින කට්ටිය තමයි ඔක් කියන්නේ. ඒක නෑ මම කොහොමද දින්නත් එහෙමයි. දිනත් එහෙමයි. නිනෝ ජයකොඩි මොකද කියන්නේ? කරා ඉතින් කරන් තියෙන දේවල් ටික කරා. දිනුවා අපි. මොකද ජයග්‍රහණය ගැන කියන්නේ? සතුටුයි නියමයි. රුවන්ගේ කණ්ඩායම හැකියම ගැන මොකද කියන්නේ? මට ගොඩක් සපෝට් කරා. සපෝට් ඕ ඒක මාර වැදගත් වුණා එතෙන්ට යන්න. ඔයගොල්ලෝ අතෙන්ට ගෙනියන්න එතෙන්ට ගෙනියන්න. ඕ ඒක රුවන්ගේ මොකද කියන්නේ වැඩේ ගැන? හොඳයි ඉතින් හොඳ තරඟ ටිකක් තිබ්බා. ඉතින් අපි හොඳට තරඟ ඒක කරා. ගැන මොකද කියන්නේ? එයත් හොඳයි. එයත් මට සහයෝගය දුන්නා ඉතින්. මාබල්ස් ගැන මොකද කියන්නේ? මාබල්ස් මේ සුදු පාටයි නේද? සුදු පාටේ හොඳයි. ඉතින් ඉස්සලාම් පොඩ්ඩක් ගන්න හැටි
දන්නේ අලුතෙන්නේ ඊට පස්සේ හරි ගියා දෙවෙනි එක අල්ලගත්තා මේක ඇත්තටම හොඳයි. හොඳ පහක් හොඳ බා මේ ඉතින් තමයි අද දවසේ තරගය අවසන් වෙන්නේ. ජයග්‍රහණය කරන්නේ නිනෝ ජයකොඩිගේ කණ්ඩායම. අපි සාමාන්‍යයෙන් ජයග්‍රහණය කරපු කණ්ඩායම තමයි දාන්න 5ක් තරගයේදී තෑගි ලබා දෙන්නේ. අනිවාර්යයෙන්. අපි නිනෝ ජයකොඩිගේ කණ්ඩායමට ලබා දෙනවා Alcatel one touch with ලස්සන හුරු බූටි ජංගම දුරකථනය. බොහොම ස්තුතියි නිනෝ ප්‍රෝග්‍රෑම් එකට ආවට. දාන්න 5ක්. රුවන්ගේ රත්නායක බොහොම ස්තුතියි ප්‍රෝග්‍රෑම් එකට ආව රුවන්ගේ. ස්තුතියි දාන්න 5ක්. මේ දෙක මට ගෙදර ගෙනියන්න තමයි ඇත්තටම දුන්නේ. ඔව් ඇත්තටම හොඳයි. අපි සන්තෝෂයි. අක්ෂය බොහොම ස්තුතියි ප්‍රෝග්‍රෑම් එකට ආවට. thank you වඩත් තියෙනවා Alcatel one touch with ලස්සන හුරු බූටි ජංගම දුරකථනය. අසංග පෙර මහත්මයාට තියෙනවා මල් කඩන්න දාන්න 5ක්. Alcatel වෙතින් ලස්සන දුරකථනය. මේ දින තමයි අද දවසේ දාන්න 5ක් ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙන්නේ. ජයග්‍රහණය කරන්නේ නිනෝ ජයකොඩිගේ කණ්ඩායම. මේ වගේම ප්‍රෝග්‍රෑම් එකක් එක්ක ලවණ සතියේ වෙනවා අපි ඔයගොල්ලෝ ගෙදරට දාන්න 5ක්. මොකද කියන්නේ සෙල්ලම් කරනවාද මාත් එක්ක? Such a stupid fellow, that is what I thought. Making people fall in love, no other work or what. Got to know him better when you entered the plot. Thanks to his idea, you're my honey bunny. I'm your pumpkin pia, you're my honey bunny. Bole drink Gia, you're my honey bunny, toco.